ගුවන් හැමෝටම එතකොට මේක අපේ තාපය පාඩමේ තුන්වෙනි වීඩියෝ එක. එතකොට ඔයාලා කවුරු හරි පළවෙනියට දකින්නේ මේ වීඩියෝ එක නම් ඔයාලා මං කියන්නේ කලින් වීඩියෝස් දෙක බලලා එන්න. එතකොට ඔයාලට මේ පාඩම ගොඩක් හොඳට තේරෙයි. එතකොට මම මේකේ මේ අපි කතා කරන පාඩමේ PDF එක මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ drive link එකක් දාලා තියෙනවා. ඒ link එකට ගිහිල්ලා ඔයාලට මේ අපි සාකච්ඡා කරන PDF එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි. එතකොට අපි කලින් වීඩියෝස් දෙකේදී කතා කරා උෂ්ණත්ව මාන ගැන. ඊට පස්සේ උෂ්ණත්වය කියන්නේ මොකද්ද? ඒ ටික ගැන අපි කතා කරා. ඊට පස්සේ අපි බලමු පොඩ්ඩක් සමරයිස් කරලා බලමු අපි මොනවද කතා කරේ කියලා. ඊට පස්සේ අපි උෂ්ණත්වයේ මැනීම ගැන කතා කරා. උෂ්ණත්වය කියන්නේ මොකද්ද ගැන කතා කරා. ඊට පස්සේ උෂ්ණත්ව මාන මැනීමට පාවිච්චි කරන උෂ්ණත්ව මාන ගැන අපි කතා කරා. උෂ්ණත්ව මාන වර්ග තුනක් ගැන කතා කරා. එතකොට ඒක මම පළවෙනි වීඩියෝ එකේ කතා කරා. ඊට පස්සේ ඔයාලට මේ ටික පළවෙනි වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. ඊට පස්සේ ඒ ටික ගැන කතා කරා. ඊට පස්සේ අපි උෂ්ණත්වයේ මයින්න පුළුවන් මොනවද උෂ්ණත්ව පරිමාණ වර්ග ගැන කතා කරා. සෙල්සියස් අංශක, කෙල්වින්, ෆැරන්හයිට් ඒව ගැන කතා කරා. ඊට පස්සේ සෙල්සියස් අංශකයක් කෙල්වින් කරන්නේ කොහොමද? කෙල්වින් වගේක් සෙල්සියස් අංශක කරන්නේ කොහොමද? ඒ ගැන කතා කරා. ඊට පස්සේ අපි මේ සමීකරණය ගැන කතා කරා. K සමානයි C ධන 273. ඒ ටික ගැන අපි කතා කරා. ඊට පස්සේ තාපය කියන්නේ මොකද්ද? තාපය කොහොමද ගමන් කරන්නේ? තාපජ සමතුලිතතාවය කියලා කියන්නේ මොකද්ද? අපි ඒ ටික ගැන කතා කරා. ඊට පස්සේ විශිෂ්ට තාපධාරිතාවය ගැන කතා කරා. ඊට පස්සේ අන්තිමේට මම නැවැත්තුවේ Q සමානයි MC θ කියන සමීකරණය. මම මේ සමීකරණය එක්ස්ප්ලেইন කරා. හැබැයි මම මේ සමීකරණයෙන් ගණන් හැදුවේ නැහැ. හරිද? ඒ හින්දා මම තව චුට්ටක් මේ සමීකරණ පොඩක් ආයෙ පැහැදිලි කරලා මම අද ගණන් ටික හදලා අපි ඉස්සරහට පාඩම කරගෙන යනවා. එතකොට මොකද සමීකරණය Q සමානයි MC θ. Q සමානයි MC θ. හරිද? Q කියලා කියන්නේ ලබා ගන්න හරි නැත්නම් පිට කරන හරි තාප ප්‍රමාණය. මොකද්ද? ලබා ගන්න හරි පිට කරන හරි තාප ප්‍රමාණය. මේක මයින්නේ ජූල් වලින්. හරිද? සාමාන්‍යයෙන් ඔයාලට ගණන් දෙනවා. මේක ජූල් වලින් තියන්න පුළුවන්. සමහර ගණන් තියෙනවා මේක මොනවා බවට පරිවර්තනය කරන්නද? කිලෝ ජූල් බවට පරිවර්තනය කරන්න කියලා කියනවා. කිලෝ ජූල් බවට පරිවර්තනය කරන්න කියලා කියනවා. ඒ කියන්නේ ඔයාලගේ තියෙන ජූල් ලගේ 1000න් බෙදන්න ඕනේ. 1000න් බෙදුවට පස්සේ ඒක කිලෝ ජූල් බවට පරිවර්තනය වෙනවා. හරිද? ඔයාලා දන්නවනේ ග්‍රෑම් වගේක් කිලෝග්‍රෑම් කරනවා වගේ මේකත් මොනවද වෙන්නේ? 1000න් බෙදපුවාම ඔයාලට උත්තරේ ගන්න පුළුවන්. ඊට පස්සේ m කියලා කියන්නේ ස්කන්ධය. හරිද? ස්කන්ධය. මේ ස්කන්ධය අනිවාර්යෙන් මොන වගේද අපි තියන්න ඕන? කිලෝග්‍රෑම් වලින් තියන්න ඕන. හරිද? කිලෝග්‍රෑම් වලින් තියන්න ඕන. හරිද? c කියලා කියන්නේ විශිෂ්ට තාප ධාරිතාවය. මොකද්ද විශිෂ්ට තාප ධාරිතාවය? මේක මයින් එකේ තමයි කෙල්විනේට හරිද? කිලෝග්‍රෑමයට ජූල්. එහෙම නැත්නම් අපිට කෙල්වින් වෙනුවට දාන්න පුළුවන් සෙල්සියස් අංශක කියන එක දාන්නත් පුළුවන්. සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල්. අපි එහෙම තමයි ඒක ප්‍රොනවුන්ස් කරන්නේ. සෙල්සියස් අංශකයට සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් නැත්නම් කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල්. ඒ විදිහට තමයි අපි ඒක කියවන්නේ. ඊට පස්සේ T කියලා කියන්නේ T නෙමෙයි තීටා කියලා කියන්නේ හරිද? උෂ්ණත්ව වෙනස. මොකද්ද? උෂ්ණත්ව වෙනස. උෂ්ණත්ව වෙනසක් කියලා කියන්නේ අනිවාර්යෙන් ඒ කියන්නේ වැඩි උෂ්ණත්වයෙන් ඔයාලා අඩු උෂ්ණත්වය තමයි අඩු කරන්න ඕන. උෂ්ණත්වය සාමාන්‍යයෙන් ඍණ ගණන් කියලා ඔයාලා කියන්නේ අවසාන උෂ්ණත්වයෙන් ආරම්භක උෂ්ණත්වයවත් ආරම්භක උෂ්ණත්වයෙන් අවසාන උෂ්ණත්වය එහෙම නෙමෙයි. ඔයාලා වැඩි ගාණෙන් අඩු ගාණ එක ගණන් හදනකොට ඔයාලට තේරෙයි. හරිද? එතකොට මෙතෙන් අනිවාර්යෙන් එන තීටා කියලා කියන්නේ උෂ්ණත්වය නෙමෙයි උෂ්ණත්ව වෙනස. එතකොට ওই ටික තමයි අපිට ඕන කරන්නේ. එතකොට ඔයාලා සමීකරණ මතක තියාගන්න ඕනේ Q සමානයි MC θ. එතකොට මේ සමීකරණ වලට පේපර් එකේ දෙන්නේ නැහැ. හරිද? ඔයාලා මතක තියාගන්න ඕන. ඔයාලට ওই විශිෂ්ට තාපධාරිතාවයන් එහෙම මතක තියාගන්න ඕනේ නැහැ. ඒවා පේපර් එකේ දෙනවා. හින්දා ඒවා මතක තියාගන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. හරි අපි බලමු එතකොට අපි කෙලින්ම ගානන් වලට ගිහිල්ලා ඊට පස්සේ මේ සමීකරණය පැහැදිලි කරලා තියෙන මේ ටික තියෙන මම ඉස්සෙල්ලා පැහැදිලි කරපු ටිකම තමයි තියෙන්නේ. හරි ඊට පස්සේ උෂ්ණත්ව වෙනස කෙල්වින් වලින් ගන්නත් පුළුවන් සෙල්සියස් අංශක ගන්නත් පුළුවන්. මේ T මොකද මේ නෝට් එකක් කියලා එකක් තියෙනවා. බලන්න උෂ්ණත්ව වෙනස නැත්නම් θ සැලකීමේදී කෙල්වින් අගයක් වෙනුවට සෙල්සියස් අගයක්ද ඒ ආකාරයෙන්ම භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා හිතන්නකෝ සෙල්සියස් අංශක 20 තියෙන එකක් සෙල්සියස් අංශක 50ට වැඩි කරනවා. එතකොට ඔයාලා කොහොමද කරන්නේ? 50න් 20ක් අඩු කරලා ඒ උත්තරේ ගන්නවා. හිතන්නකෝ තව ගානක දීලා තියෙනවා සෙල්සියස් කෙල්වින් 200 තියෙන එකක් සෙල්සියස් කෙල්වින් 300ට වැඩි කරනවා. එතකොටත් ඔයාලා කෙලින්ම කරන්න තියෙන්නේ කෙල්වින් 300න් කෙල්වින් 200ක් අඩු කරලා ඉවරලා මේකට දාන්න. හරිද? කොහොම දැම්මත් එකයි. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා මෙතනදී කෙල්වින් ගානක් දීලා තියෙන එකක් සෙල්සියස් කරන්න ඕනෙම සෙල්සියස් වලින් දීලා තියෙන එකක් කෙල්වින් කරන්නවත් ඕනේ නැහැ. කෙලින්ම ඔයාලා වෙනස අරගෙන හදන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? මම ඒකට හේතුව දෙවෙනි වීඩියෝ එකේ පැහැදිලි කරලා තියෙනවා. ඔයාලට දෙවෙනි වීඩියෝ එක බලලා ඒක ක්ලැරිෆයි කරගන්න පුළුවන්. හරි අපි බලමු පළවෙනි ගාන තියලා තියෙනවා. ජලය කිලෝග්‍රෑම් 2ක උෂ්ණත්වය කෙල්වින් 10කින් ඉහළ නැංවීමට මෙතන ඉහළ කියලා වචනේ දාගන්න. ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය සොයන්න. හරිද? ජලයේ විශිෂ්ට තාපධාරිතාවය 4200යි කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල්. මෙන්න මෙතන මේ ඍණාගයන් මෙන්න මේ විදිහට උඩට එන්න ඕන. හරිද? ඒක printing mistake එකක්. ඒක ඔයාලා වැඩි ගණන් ගන්න එපා. ඒක මේ විදිහට තමයි එන්න ඕන.
අවශ්‍ය තාප ප්‍රමාණය සොයන්න ඕන. හරි. එතකොට අපි ඉස්සරලාම මොකද්ද කරන්නේ මේ වගේ ගාණක් දිනුනොත් එහෙම ඔයාලට තේරෙන්න ඕන මේක අහලා තියෙන්නේ තාපයේ පාඩමෙන් තමයි අහන්න තියෙන්නේ. එතකොට විශිෂ්ට තාපධාරිතාවයේ දීලා තියෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන් මේ ගාණ හදන්න ඕන මොන සමීකරණය පාවිච්චි කළාද? Q සමානයි mc θ කියන සමීකරණය පාවිච්චි කියලා ඔයාලට තේරෙන්න ඕන. හරි. බලන්න ඉස්සලා ඔයාලා දකුණු කරගන්න මේකේ තීලා තියෙන දත්ත ටික මොනවද කියලා. බලන්න ජලය කිලෝග්‍රෑම් දෙකක් දීලා තියෙනවා. ජලය කොච්චරද දීලා තියෙන්නේ? කිලෝග්‍රෑම් දෙකක්. ඒ කියන්නේ අපිට m දීලා තියෙනවා. හරිද? උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 10කින් ඉහළ නංවන්න ඕනේ. ඒ කියන්නේ තියෙන උෂ්ණත්වය වගේ සෙල්සියස් අංශක 10කින් ඉහළ නංවන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? උෂ්ණත්ව වෙනසක්. හිතන්නකෝ සෙල්සියස් අංශක 30 තියෙන එකක් සෙල්සියස් අංශක 40ක් කරනවා. ඒ කියන්නේ උෂ්ණත්වය කොච්චරද වෙනස් වෙලා තියෙන්නේ? සෙල්සියස් අංශක 10ක් තමයි වෙනස් වෙලා තියෙන්නේ. දැන් මෙතන දීලා තියෙන්නේ කෙල්වින් 10කින් වැඩි වෙනවා කියලා. ඒ කියන්නේ උෂ්ණත්ව වෙනසත් අපි දන්නවා. ඉහළ නැංගීමට අවශ්‍ය තාප ප්‍රමාණය සොයන්න කියලා තියෙනවා. එතකොට ওই තාප ප්‍රමාණය තමයි දැන් හොයන්න කියලා තියෙන්නේ. තාප ප්‍රමාණය කියලා කියන්නේ මෙන්න මේ Q. ওই තාප ප්‍රමාණය පිට කරන තාප ප්‍රමාණයක් වෙන්නත් පුළුවන්, ලබා ගන්න තාප ප්‍රමාණයක් වෙන්නත් පුළුවන්. දැන් මේකෙදි ඔක පිට කරන තාප ප්‍රමාණයක්ද ලබා ගන්න තාප ප්‍රමාණයක්ද? ඔයාලා පොඩ්ඩක් හිතන්න බලන්න. දැන් මේකෙදි වෙලා තියෙන්නේ සෙල්සියස් කෙල්වින් 10කින් උෂ්ණත්වය මොනවද වෙලා තියෙන්නේ? වැඩි තමයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් අපි පිටින් මොනවද දීලා තියෙන්නේ? තාපය දීලා තමයි තියෙන්නේ. එතකොට මේක තාප මොනවද කරලා තියෙන්නේ? අවශෝෂණයක් තමයි වෙලා තියෙන්නේ. හරි. ඊට පස්සේ බලන්න ජලයේ විශිෂ්ට තාපධාරිතාවය කොච්චරද දීලා තියෙනවා? 4200යි කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් කියලා දීලා තියෙනවා. එතකොට ඔයාලට එමුත් දන්නවා, සීත් දන්නවා, ටීත් දන්නවා. එකෙන් ඔයාලට මොනවද කරන්න පුළුවන්? Q හොයාගන්න පුළුවන්. අපි බලමු කොහොමද කියලා. කිලෝග්‍රෑම් දෙකක් දීලා තියෙනවා. අනිවාර්යයෙන් මේක කිලෝග්‍රෑම් වෙන්න ඕන. ඊට පස්සේ මම දෙක දාගන්නම්. C කොච්චරයිද විශිෂ්ට තාපධාරිතාවය? 4200යි. වතාවක් ටීට කියලා කියන්නේ උෂ්ණත්ව වෙනස. එතකොට මේකේ වැඩි කරලා තියෙන්නේ සෙල්සියස් අංශක කෙල්වින් 10 කියන්නේ. ඒ කියන්නේ ඔයාලා මේක කෙලින්ම 10 කියලා ලියන්න. ඊට පස්සේ ඔයාලට සුළු කරපුවාම උත්තරේ එනවා. මෙතන ගත්තොත් 84.3. මේක ජූල්. දැන් මේ ගානේ කියලා නැහැ. ඒක කිලෝ ජූල් කරන්න ඕනේ කියලා. හැබැයි මේක කිලෝ ජූල් කරොත් එහෙම එන්නේ කීයද? මේක 1000න් බෙදපුවාම 84යි කිලෝ ජූල් කියලා තමයි උත්තරේ එන්නේ. හරිද? එතකොට මේ විදිහට තමයි ඔයාලා ලේසියෙන්ම මේ සමීකරණයට දත්ත ආදේශ කරලා ඒ ටික හදලා ගන්න පුළුවන්. හරි අපි ඊළඟ ගාන බලමු. ඊළඟ ගාන තියෙනවා ඇලුමිනියම් කැබැල්ලක ස්කන්ධය 500යි ග්‍රෑම් වෙනවා. එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 සිට සෙල්සියස් අංශක 50 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය සොයන්න ඇලුමිනියම් වල විශිෂ්ට තාපධාරිතාවය 900යි ජූල් වෙනවා. අවශ්‍ය තාප ප්‍රමාණය තමයි මේකෙදි අහලා තියෙන්නේ. එතකොට මොකද්ද විශිෂ්ට තාපධාරිතාවය එහෙම දීලා තියෙනවනේ. එතකොට තාපේ පාඩමෙන් තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ කියලා ඔයාලට තේරෙන්න ඕනේ. එතකොට මොනවද? Q සමානයි mc θ කියන සමීකරණය තමයි ඔයාලා දාන්න ඕන. බලන්න මෙතන තියෙනවා විශේෂත්වය. බලන්න ස්කන්ධය දීලා තියෙන්නේ මොන වගේද? ග්‍රෑම් වලින් තමයි දීලා තියෙන්නේ. එතකොට ඔයාලා අනිවාර්යයෙන් මේක මොනවා බවට පරිවර්තනය කරගන්න ඕනද? කිලෝග්‍රෑම් වලට පරිවර්තනය කරන්න ඕන. එතකොට කිලෝග්‍රෑම් කරන්නේ කොහොමද? 500 1000න් බෙදන්න ඕන. එතකොට එන්නේ කීයද? 0.5යි. නැත්නම් ඔයාලට මේක භාගයක් විදිහට ලියන්න පුළුවන්. ඔයාලා සාමාන්‍ය භාගයක් විදිහට ලිව්වොත් එහෙම මේක සුළු කරන්න ලේසි. මම ඒක කරලා පෙන්නන්නම්. හරිද? උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 30 සිට 50 දක්වා වැඩි කරන්න ඕනේ. දැන් මෙතන කෙලින්ම දීලා නැහැ කොච්චර ගාණක්ද වැඩි වෙන්නේ කියලා. අපි මේක අඩු කරලා හදලා ගන්න වෙනවා. එහෙනම් නැංගිට අවස්ථාව හරි. ඊට පස්සේ බලමු ස්කන්ධය කොච්චරද දීලා තියෙනවා. ස්කන්ධය 500යි ග්‍රෑම් කියලා තමයි දීලා තියෙන්නේ. එතකොට 500 බෙදීම 1000 කියලා දීලා තියෙනවා. ඇයි මම මොකද කිලෝග්‍රෑම් කරගන්න ඕන හින්දා. හරිද? විශිෂ්ට තාපධාරිතාවය දීලා තියෙනවා 900යි කියලා. ටීට දීලා තියෙනවා. කොච්චරද ටීට ගන්නෙ? මම කියවනේ වැඩි උෂ්ණත්වයෙන් අඩු උෂ්ණත්වය අඩු කරනවා. 50 ඍණ 30. 50 ඍණ 30. ඊට පස්සේ කොහොමද ගන්නෙ අපි? එතකොට මෙතන සුළු කරපුවාම මේකට මේ ඔක්කොම කැපිලා ගිහිල්ලා මෙතන එනවා භාගයක් කියලා. භාගය වතාවක් 900 වතාවක් කොච්චරද? 50 ඍණ 30 20යි. හරිද? මේක මම සුළු කරනවා. එතකොට මෙතන 10ක් කියලා එනවා. ඊට පස්සේ 10 වතාවක් 900 එනවා. 9000යි ජූල් කියලා එනවා. ඊට පස්සේ මේක කිලෝ ජූල් වලට පරිවර්තනය කරොත් එහෙම 9යි කිලෝ ජූල් කියලා ගන්න පුළුවන්. එතකොට මේ ගාන මේ විදිහට එතකොට ඒකට උත්තරය එනවා 9යි කිලෝ ජූල් නැත්නම් 9000යි ජූල් කියලා දාන්න. එතකොට මේකේ විශේෂත්වයක් තියෙන්නේ අර ගානට වඩා මේකේ මොනවද මේ උෂ්ණත්ව වෙනස අපි හොයා ගන්න ඕන. ඒක වැඩි උෂ්ණත්වයෙන් අඩු උෂ්ණත්වය අඩු කරලා ඒක හොයා ගන්න ඕනේ. එතකොට ඒකෙන් තමයි අපිට ටීට හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් එක තමයි මේක ස්කන්ධය දීලා තියෙන්නේ මොනවද? ග්‍රෑම් වලින්. ඒක අනිවාර්යයෙන් මොනවද කරන්න ඕනේ? කිලෝග්‍රෑම් වලින්. එතකොට විශිෂ්ට තාපධාරිතාවය දීලා තියෙනවා. එතකොට අනිත් විදියට ඒ ටික කරගත්තට පස්සේ සාමාන්‍ය විදියට ආදේශ කළා ඔයාලට උත්තරේ ගන්න පුළුවන්. හරි. අපි බලමු එතකොට මොනවද ඊළඟ ගාන බලමු අපි. මේ ගාන පොඩ්ඩක් අර ගානන් වලට වඩා චුට්ටක් වෙනස්. ඒ කියන්නේ අහලා තියෙන්නේ වෙන එකක්. හරිද? බලන්න
උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක ඇති තඹ කිලෝග්‍රෑම් දෙකකට තාප 20000යි ජූල් තාප ප්‍රමාණයක් ලබා දුන් විට එහි අවසාන උෂ්ණත්වය කොපමණද? ඒ කියන්නේ දැන් මේකෙදි අහලා තියෙන අවශ්‍ය කරන තාප ප්‍රමාණයද නැහැ. මේකේ අහලා තියෙන වෙන දෙයක්. හරිද? මේකට 20000යි ජූල් දෙනවා කියලා අහලා තියෙනවා. අහන්නේ අවසාන උෂ්ණත්වය. අපි පොඩ්ඩක් ආපහු මේකේ ඉස්සල්ලාම වල කරන්න ඕන සමීකරණය ලියාගෙන බලන්න. හරිද? මොකද්ද? සමීකරණය ලියාගෙන බලන්න. Q සමානයි m ඊට පස්සේ දීලා තියෙන දත්තවලට මම අර කරා වගේ ඉස්සල්ලා උඩින් හරියක් දාගන්න බලන්න. එතකොට මේකේ දීලා තියෙනවා 20000 ජූල් තාප ප්‍රමාණයක් දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ ස්කන්ධය දීලා තියෙනවා. විශිෂ්ට දාධාරිතාවය දීලා තියෙනවා. හරිද? ඒ සෙට් එකම දීලා තියෙනකොට අපිට මොකද්ද හොයාගන්න පුළුවන්? තීටා හොයාගන්න පුළුවන්. තීටා කියලා කියන්නේ උෂ්ණත්ව වෙනස. උෂ්ණත්ව වෙනස. ඒ කියන්නේ දැන් හිතන්නකෝ සෙල්සියස් අංශක 30 තියෙන වස්තුවක් තියෙනවා මෙහෙම. හරිද? ඒකට දැන් අර කියන විදිහට 20000යි ජූල් තාප ප්‍රමාණයක් දුන්නාට පස්සේ ඒක රත් වෙනවනේ. ඒ රත් වෙච්ච උෂ්ණත්වයනේ හොයන්න කියලා තියෙන්නේ. හරිද? එතකොට අපිට මේකේ මේ තීටා වලින් හම්බෙන්නේ මෙන්න මේ දෙකේ වෙනස. හරිද? මෙන්න මේ දෙකේ වෙනස තමයි අපිට තීටා වලින් හම්බෙන්නේ. ඒ කියන්නේ x ඍණ 30 සමානයි කීයද වෙන්නේ? අපි ඔය කියන තීටා. අපි තීටා හොයාගත්තොත් අපිට මේ x කියන අගේ හොයන්න පුළුවන්. ඒ x කියලා කියන්නේ මොකද්ද? අවසාන උෂ්ණත්වය. හරි. අපි ඉස්සල්ලාම මේක හදලා බලමු. ඊට පස්සේ q කීයද? 20000 ජූල් 20000යි ස්කන්ධය කොච්චරක්ද? කිලෝග්‍රෑම් 2යි. මේක කිලෝග්‍රෑම් වලින් දීලා තියෙන හින්දා වෙනස් කරන්න ඕනේ නැහැ. 2යි. විශේෂ තාපධාරිතාවය දීලා තියෙනවා 400යි කියලා. ඊට පස්සේ අපිට ඒක ටීට ගන්න පුළුවන්. ටීට සමානයි. එතකොට කීයද එන්නේ? 20000 බෙදීම 2 වතාවක් 400. බිඳුවට මේ බිඳු ටික මේ විදිහට කැපෙනවා. හරිද? ඊට පස්සේ මෙතන 100ක් වෙනවා. ඊට පස්සේ 4ෙන් බෙදපුවාම 100 4ෙන් බෙදපුවාම ටීට එනවා 25ක් කියලා. ඔයාලා මම තනියෙන් සුළු කරන්න. හරිද? 25. ඒ කියන්නේ උෂ්ණත්ව වෙනස. එතකොට ඒ කියන්නේ මෙන්න මෙතන මේ තීටා එනවා 25ක වෙනස. ඒ කියන්නේ 30 ඒ කියන්නේ x ඍණ නැත්තම් මේකේ අවසාන උෂ්ණත්වය මම කියන්නේ x කියලානේ. එතකොට x ඍණ 30 සමානයි කොච්චරක් දෙන්නේ? 25ක් කියලා එනවා. එතකොට x කොච්චරක් දෙන්නේ? 25 ධන 30. ඊට පස්සේ x කියලා එනවා 55යි සෙල්සියස් අංශක කියලා. එතකොට අවසාන උෂ්ණත්වය කොච්චරද මේකේ? 55යි සෙල්සියස් අංශක. මම ඔය x කියලා ගත්තේ අවසාන උෂ්ණත්වය නැත්තම් ගානේ අහන එක තමයි ඔය මම කිව්වේ. එතකොට ඔයාලා ඔය ගානත් හදාගන්න පුළුවන් ඔය විදියට. ඔයාලා මේ ගණන් හදනකොට දැන් මම හදාගෙන යනවානේ. ඔයාලා ඉස්සර වෙලාම මේ කියන්නේ ගාන වීඩියෝ එක නවත්තලා තනියම ගාන හදන්න try කරන්න. ඊට පස්සේ මම හදාගෙන යනකොට ඒ ගාන ඔයාලා හරිද කියලා බලන්න. එතකොට ඔයාලට නැතුව මම කරන එක ආපහු ඒ කියන්නේ මේකම ආපහු කරන්න ගියොත් ඔයාලා හිතන්නේ නැහැ. ඔයාලා මම කරන එකම ආපහු copy paste කරන එකක් තමයි කරන්නේ. හරිද? ඒ හින්දා ඔයාලා තනියම හිතලා මේ ගාන හදන්න. ඒ කියන්නේ ඔයාලා ඉස්සරලා හදලා ඊට පස්සේ ගාන හරිද කියලා බලන්න. එතකොට ওই විදිහට තමයි උත්තර ටික එන්නේ. හරි අපි බලමු ඊළඟ ගානට ගිහිල්ලා. ඊළඟ ගාන මොකක්ද තියෙන්නේ? ජලය කිලෝග්‍රෑම් 2ක තඹ බඳුනකට ජලය කිලෝග්‍රෑම් 1ක් තඹ බඳුනකට දමලා තියෙනවා. හරිද? ජලය සහිත බඳුනේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි. හරිද? ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 25කි. බඳුනේ ඇති ජලය නැටවීම ආරම්භ වන තෙක් රත් කිරීමට අවශ්‍ය වන තාප ප්‍රමාණය සොයන්න. හරිද? ඔය ගාන පොඩ්ඩක් අමාරුයි. හරිද? ඇත්තටම ඔය ගාන පොඩ්ඩක් අමාරුයි. ඔයාලගේ මේ මට්ටමට අමාරුයි. හරිද? මම ඔක හිමීට චුට්ට ඔය ගාන කියලා තියෙන ටික ලිහලා දෙන්නම් ඔයාලට ගාන හදාගන්න. හරිද? ඉස්සරලාම පොඩි රූපයක් ඇඳගන්න මොකද්ද ඔය කියලා දෙන. ජලය කිලෝග්‍රෑම් එකක් තඹ බඳුනක තියෙනවා. හරිද? එතකොට තඹ බඳුනක් තියෙනවා. හරිද? ඔය තඹ බඳුනේ ජලය කොච්චරද තියෙන්නේ? මම මේක ජලය කියලා දාන්නම්. H2O කිලෝග්‍රෑම් එකක් තියෙනවා. ජලය කිලෝග්‍රෑම් එකක තඹ බඳුනක දාලා තියෙනවා. ජලය සහිත බඳුනේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1.6යි. ඒ කියන්නේ ජලයත් එක්ක බඳුනේ ස්කන්ධය කොච්චරද? 1.6යි. එතකොට බඳුනේ ස්කන්ධය කොච්චරද? බඳුනේ ස්කන්ධය 0.6යි කිලෝග්‍රෑම්. එතකොට දෙකම එකතු වුනහම තමයි 1.6 කිලෝග්‍රෑම් වෙලා තියෙන්නේ. හරිද? ජලයේ උෂ්ණත්වය දීලා තියෙනවා සෙල්සියස් අංශක 25යි. හරිද? ජලයේ උෂ්ණත්වය දීලා තියෙනවා සෙල්සියස් අංශක 25යි. බඳුනේ ඇති ජලය නැටීම ආරම්භ වන තෙක් රත් කිරීමට අවශ්‍ය කරන තාප ප්‍රමාණය. නැටීම දක්වා රත් කරනවා කියලා කියන්නේ මොකද්ද? 25 ඉඳලා සෙල්සියස් අංශක 100ට වැඩි කරනවා. ඔයාලා දන්නවනේ වතුර නටන්නේ සෙල්සියස් අංශක 100ද කියලා. එතකොට මේක 25 ඉඳලා 100ට වැඩි කරන්න ඕන. එතකොට මේතන උෂ්ණත්ව වෙනස අපිට ගන්න පුළුවන් කොච්චරද? 75ක් කියලා ගන්න පුළුවන්. කියන්නේ මේක කෙලින්ම මොනවද කරන්නේ? මේක මෙන්න මේ විදිහට රත් කරන එක තමයි කරන්නේ. රත් කරාට පස්සේ 100ට නටනවා. එතකොට අපිට දෙන්න ඕන තාප ප්‍රමාණය තමයි හොයන්න කියලා කියන්නේ. එතකොට මේ වගේ පොඩි රූපයක් අඳගත්තාම ඔයාලට තේරෙයි. දැන් බලන්න
මේක අනිත් ගණන් වගේ නෙමෙයි. දැන් බලන්න මේකේ විශිෂ්ට තාපධාරිතා දෙකක් තියෙනවා. ජලයේ විශිෂ්ට තාපධාරිතාවය තියෙනවා 4200ක් කියලා. තඹවල විශිෂ්ට තාපධාරිතාවය තියෙනවා 400ක් කියලා. ඒ කියන්නේ මේකෙදි දෙකම රත් වෙනවා. දැන් ඔයාලා ගෙදර ඔයාලා දන්නවනේ දැන් ඔයාලා ගෙදර වතුර උණු කරනකොට ඔයාලා හිතන්නකෝ ඇලුමිනියම් කෙටල් එකකට ඔයාලා වතුර දාලා ඉවරලා ගෑස් එකේ දාලා රත් කරනවා. ඉස්සර වෙලාම මොකද කරන්නේ? ඉස්සර වෙලාම වෙන්නේ ඔයාලගේ ඇලුමිනියම් ඒ කෙටල් එක රත් වෙනවා. රත් වුණාට පස්සේ තමයි ඇතුලේ තියෙන වතුර ටික රත් වෙන්න ඕනේ. එතකොට තාපය දෙන්න ඕන අපි වැඩ දෙකක් කරන්න. එකක් තමයි කෙටල් එක රත් වෙන්න ඕන. ඒ කියන්නේ කෙටල් එක රත් වෙන්න ඕන. අනිත් එක තමයි ඊට පස්සේ තමයි වතුර රත් වෙන්නේ. එතකොට අපි වැඩිපුර දෙන්න. දැන් ඕක ගොඩක් වෙනස්. දැන් හිතන්නකෝ ඔයාලා මැටි භාජනයක වගේ උයනකොට එහෙම මැටි භාජනයක් රත් කරන්න ගොඩාක් තාපය දෙන්න ඕන. හරිද? ගොඩාක් වෙලාවක් ගියාට පස්සේ තමයි මැටි භාජනේ රත් වෙන්නේ. හරිද? හැබැයි ඇලුමිනියම් වගේ එකක් ගත්තොත් එහෙම ඉක්මනට රත් වෙනවා. එතකොට ඒක තමයි ඇලුමිනියම් භාජන වලින් උයන්න ලේසි. හරි. එතකොට බලන්න. එතකොට දැන් මේකේ අහලා තියෙන්නේ මුළු තාප ප්‍රමාණයනේ. හරිද? එතකොට අහලා තියෙන්නේ මුළු තාප ප්‍රමාණය. එතකොට මුළු තාප ප්‍රමාණය කියලා කියන්නේ ජලය රත් වීමට අවශ්‍ය කරන තාප ප්‍රමාණයක් ඕන. ජලය රත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණයක් ඕන. ඊට පස්සේ අනිත් එක මොකද්ද? තඹ භාජනය. තඹ භාජනය රත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණයක් ඕන. එතකොට ඔයාලා ওই දෙක වෙන වෙනම හොයලා ඉවර වෙලා ওই දෙක එකතු කරන්න ඕන. අපි ඉස්සෙල්ලා බලමු ජලය රත් කිරීමට අවශ්‍ය කරන තාප ප්‍රමාණය. ජලය රත් කිරීමට අවශ්‍ය කරන තාප ප්‍රමාණය. ඒකට කෙලින්ම Q සමානයි mc t දාන්න තමයි තියෙන්නේ. ස්කන්ධයේ කොච්චරද? ජලයේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 1ක් කියලා දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ ජලයේ විශිෂ්ට තාපධාරිතාවය 4200යි කියලා දීලා තියෙනවා. ජලය රත් කරන්න කියලා තියෙන්නේ කීයද? 25 ඉඳලා 100ට. එතකොට 100 ඍණ 25 ඊට ටීට ගන්න පුළුවන් අපිට 75යි කියලා. ඔයාලට උත්තරේ එනවා 315000යි කියලා එනවා. 315000 ජූල් කියලා එනවා. හරිද? 4200 වතාවක් 75 315000. ඊට පස්සේ තඹ භාජනය තඹ භාජනය රත් වෙන්න අපිට අවශ්‍ය කරන තාප ප්‍රමාණය හොයන්න පුළුවන්. ඒකටත් Q සමාන mc t දාන්න. හරිද? m කොච්චරද? 0.6යි. හරිද? 0.6යි. C කොච්චරද? 400යි. ටීට කොච්චරද? 400යි. හරි. එතකොට බලන්න Q සමානයි mc ටීට. ඊට පස්සේ m කියලා කියන්නේ කීයද? 0.6යි. ඇයි? මේක ගත්තනේ තඹ භාජනයේ ස්කන්ධය. C කොච්චරද? 400යි. ඊට ටීට ගන්න පුළුවන්. දැන් මේකෙදි භාජනීය උෂ්ණත්වයක් ගැන කියලා නැහැ. දැන් කලින් තියලා තියෙන්නේ ජලයේ උෂ්ණත්වය ගැන විතරයි කියලා තියෙන්නේ. එතකොට ඔයාලා හිතන්න ඕන ඔකට වතුර දැම්මට පස්සේ දැන් සෙල්සියස් අංශක 25 වතුරනේ ඉස්සරලා දාන්නේ. වතුර දැම්මට පස්සේ ওই භාජනයත් මොනවාද සෙල්සියස් අංශක 25 උෂ්ණත්වයට සමාන වෙනවා. හරිද? ඊට පස්සේ වතුර රත් කරනාට පස්සේ වතුර 100ට රත් වෙනවනේ. එතකොට භාජනයත් කොච්චරද? 100ට රත් වෙනවා. එතකොට මේකත් එතකොට භාජනයත් ආරම්භක උෂ්ණත්වයේ තියෙන්නේ 25යි. අවසාන උෂ්ණත්වයේ පරිවර්තනය වෙන්නේ කොච්චරද? 100කට තමයි පරිවර්තනය වෙන්නේ. එතකොට මෙතනත් වෙන්නේ කොච්චරද? 75ක් කියලා තමයි අපිට ටීට ගන්න වෙන්නේ. එතකොට ඔය කොයි උත්තරේ ගත්තොත් එහෙම වෙනවා. හරිද? 18000යි ජූල් කියලා එනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන මුළු තාප ප්‍රමාණය හොයන්න මේ 315000යි ජූල් එකයි 18000යි ජූල් කියන එකයි එකතු කරන්න. එතකොට මුළු තාප ප්‍රමාණය එනවා 333000ක් කියලා එනවා. 333000යි ජූල් කියලා එනවා. කීයක් දෙන්නේ? 333000යි ජූල් කියලා ඔයාලට උත්තරේ ගන්න පුළුවන්. හරි. එතකොට මේ විදිහට තමයි ওই ගාන හදන්නේ. ඔයාලා මේ ගණන් ඉස්සෙල්ලා තනියෙන් try කරන්න. තනියෙන් try කරලා ඉවරලා ගාන හදන්න එන්න. ඊට පස්සේ මම තව ගණන් ටිකක් දීලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ අපි දැන් හදපු ගණන් ගණන් කීයක් 1යි 2යි 3යි අපි 4ක් විතර හැදුවානේ. ඒ ගණන් ටිකට සමාන විදිහේ ගණන් ටිකක් තමයි දීලා තියෙන්නේ. අගයන් ටික වෙනස් කරලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් මම මේ ගණන් ටික මෙතන හදන්න යන්නේ නැහැ. හරිද? මේ මොකද හේතුව තමයි ගොඩක් වෙලා යනවා. ඒකට මේ වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. හරිද? ඒ හින්දා මම මේක වගේ ඒකට මම කලින් ඔයාලට කියලා දුන්නානේ. එතකොට ඒවා ටික පාවිච්චි කරලා මේ ටික කරන්න. හරිද? මම මේවා ටිකේ උත්තර ටික කියන්නම්. ඊට පස්සේ ඔයාලා ඒ ගණන් ටික හරිද කියලා බලන්න ඔයාලා තනියම හදන්න. ඊට පස්සේ පළවෙනි එකට උත්තරේ එනවා 36800යි ජූල්. කීයද? පළවෙනි එකට උත්තරේ එන්නේ 36800යි ජූල්. ඊට පස්සේ දෙවෙනි එකට උත්තරේ එනවා 50යි සෙල්සියස් අංශක.
මම මේ අවසාන උත්තරේ තමයි දාන්නේ. හරිද? අවසාන උත්තරේ තමයි දාන්නේ. ඊට පස්සේ මේ තුන්වෙනි ගාන තමයි අපි අර කලින් හදා කරා වගේ අර දෙකක් එකට තාප ප්‍රමාණය කියන්නේ බඳුන රත් කරන්නත් අවශ්‍ය කරන තාප ප්‍රමාණය, ජලය රත් කරන්න අවශ්‍ය කරන තාප ප්‍රමාණය දෙකේම එකතුවක් විදිහට අරගෙන හදන්න තියෙන ගාන. එතකොට මේකට අවසාන උත්තරේ එනවා 1,57,500යි ජූල් කියලා එනවා. 1,57,500යි ජූල් කියලා එනවා. ඔයාලා තනියම මේවා ටික හදලා try කරන්න. සාමාන්‍ය සුළු කරන්න පොඩ්ඩක් අමාරුයි නා. ටිකක් වෙලාවක් අරගෙන සුළු කරලා සුළු කිරීමුත් හදාගන්න. අපිට මෙතන දැන් කතා කරන්න තියෙනවා කොටස් දෙකක් ගැන. අපිට කතා කරන්න තියෙන කොටස් දෙකක් ගැන. එකක් තමයි පදාර්ථයේ අවස්ථා විපර්යාස සහ ගුප්තතාවය. එතකොට ඔයාලා දෙකක් ගැන කතා කරන්න තියෙන එකක් තමයි අවස්ථා විපර්යාස, අනිත් එක තමයි ගුප්තතාවය. පළවෙනි එක තමයි අවස්ථා විපර්යාස. අපි දැන් බලමු මොකද්ද ඔය අවස්ථා විපර්යාසයක් කියලා කියන්නේ කියලා. අවස්ථා විපර්යාසයක් කියලා කියන්නේ තාපයේ සැපයීම හෝ ඉවත් වීම නිසා පදාර්ථයේ ඝන ද්‍රව වායු එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට පත්වීම අවස්ථා විපර්යාසයක් ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ පදාර්ථයේ අවස්ථාව විදිහට තියෙන ඝන ද්‍රව වායු කියන එකනේ. solid, liquid and gas. හරිද? ওই තුන තමයි තියෙන්නේ. ඒක එක් අවස්ථාවක ඉඳලා තවත් අවස්ථාවකට පත් වෙන එක තමයි මොනවද? අවස්ථා විපර්යාසයක් කියලා කියන්නේ. මේ තියෙන්නේ දැන් හිතන්නකෝ මේ තියෙන්නේ ice. ice තියෙන්නේ solid දෙයක් විතර ඝනයක් විතර ice තියෙනවා. ඊට පස්සේ ජලය තියෙනවා. ඊට පස්සේ ජල වාෂ්ප තියෙනවා. ඒකට මේ තුන තමයි තියෙන්නේ. මෙතන තියෙනවා තාපයේ සැපයීම නැත්නම් තාපය ඉවත් කිරීම. අපි ice වලට තාපය දුන්නාට පස්සේ අපි මොනවද දෙන්න? ice වලට තාපය දෙනවා. අයිස් වලට තාපය දුන්නට පස්සේ ඒක මොනවද බවට පරිවර්තනය වෙන්නේ? ජලයේ බවට පරිවර්තනය වෙනවා. අපි ජලයට තවත් තාපය දුන්නට පස්සේ sorry අපි ජලයට තවත් තාපය දුන්නට පස්සේ ඒක මොනවද බවට පරිවර්තනය වෙන්නේ? ඒක ගෑස් එකක් බවට පරිවර්තනය වෙනවා නැත්නම් ජල වාෂ්ප බවට පරිවර්තනය වෙනවා. අපි ජල වාෂ්ප වලින් තාපය අයින් කරාට පස්සේ අපි ජල වාෂ්ප වලින් තාපය අයින් කරාට පස්සේ ඒක ආපහු මොන බවට පරිවර්තනය වෙන්නේ? ජලය බවට පරිවර්තනය වෙනවා. ජලයෙන්ුත් අපි ආපහු තාපය අයින් කරනවා. හරිද? තාපය අයින් කරාට පස්සේ ඒක මොන බවට පරිවර්තනය වෙන්නේ? ඝනයක් බවට පරිවර්තනය කරනවා. ඒ කියන්නේ කූල් කරනවයි රත් කරනවයි. හරිද? ඒ කියන්නේ මොන සීතල කරනවයි රත් කරනවයි. ওই දෙක තමයි තියෙන්නේ. එතකොට අපි අයිස් කියන එක නැත්තම් ඝනයක් හරිද ද්‍රවයක් බවට පරිවර්තනය කරන ක්‍රියාවලියට අපි කියනවා හරිද විලයනය කියලා. ඒ ක්‍රියාවලියට කියන නම තමයි විලයනය කියලා කියනවා. ඊට පස්සේ ද්‍රවයක් වායුවක් බවට පරිවර්තනය වන ක්‍රියාවලියට අපි කියනවා වාෂ්පීකරණය කියලා කියනවා. වාෂ්පීකරණය කියලා තියෙනවා. ඊට පස්සේ අපි වායුවක් නැත්නම් ද්‍රවයක් බවට පරිවර්තනය කරන එක නැත්නම් ජල වාෂ්ප ජලය බවට පරිවර්තනය කරන ක්‍රියාවලියට කියනවා අපි ඝනී භවනය කියලා කියනවා. ඊට පස්සේ ද්‍රවයක් ඝනයක් බවට පරිවර්තනය කරන ක්‍රියාවලියට කියනවා අපි මොනවද? හිමායනය කියලා කියනවා. එතකොට මේ ක්‍රියාවලීන් ටිකට තමයි මේ නම් ටික කියන්නේ. මේ නම් ටික ඔයාලා මතක තියාගන්න ඕන. ඊට මේ හතර වෙන්නේ එක එක නිශ්චිත උෂ්ණත්වවලදී. අපි මේ උෂ්ණත්ව වලටත්, ඒ කියන්නේ උෂ්ණත්ව තියෙන අගයන් වලටත් අපි විශේෂ නමක් කියනවා. හරිද? ඝනයක් ද්‍රවයක් බවට පරිවර්තනය වෙන උෂ්ණත්වයට අපි කියනවා මොනවද? ද්‍රවාංකය කියලා කියනවා. මොකද්ද කියන්නේ? ද්‍රවාංකය කියලා කියනවා. ද්‍රවයක් වායුවක් බවට පරිවර්තනය වෙන උෂ්ණත්වයට අපි කියනවා තාපාංකය කියලා කියනවා. හරිද? ඊට පස්සේ ද්‍රවයක් ඝනයක් බවට පරිවර්තනය වෙන උෂ්ණත්වයට අපි කියනවා හිමාංකය කියලා කියනවා. හිමාංකය කියලා තමයි කියන්නේ. ඒ ගෑස් එකක් නැත්තම් වායුවක් ද්‍රවයක් බවට පරිවර්තනය වෙන උෂ්ණත්වය ගැන ලොකුවට හිම විශේෂිත නමක් නැහැ. ওই නම් ටික තමයි ගෙනතොට ඔයාලට වචන හතරක් මතක තියාගන්න ඕන. විලයනය, වාෂ්පීකරණය, හිමායනය, ඝනීභවනය. එතකොට ওই තුන මතක තියාගන්න ඕන. ওই තුනේදී සිද්ධ වෙන්නේ මොනවද කියලා ඔයාලා මතක තියාගන්න ඕන. ඊට අමතරව උෂ්ණත්ව තුනක් තියෙනවා. ඒ උෂ්ණත්ව තුනත් මතක තියාගන්න. එකක් ද්‍රවාංකය, තාපාංකය, අනිත් එක තමයි හිමාංකය. එතකොට මේ ටික මතක තියාගන්න ඕන. එතකොට අපි බලමු ඊළඟට මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ අපිට ද්‍රවාංකය සහ හිමාංකය ගැන වෙනම කතා කරන්න තියෙනවා. ද්‍රවාංකය කියලා කිව්වේ මම මොකද්ද? ඝන ද්‍රව්‍යයක් ද්‍රව අවස්ථාවට පරිවර්තනය වෙන උෂ්ණත්වය. එතකොට මේක වෙන ක්‍රියාවලියට අපි කියව මොකද්ද? විලයනය කියලා කිව්වා. ඊට පස්සේ හිමාංකය කියලා කියන්නේ ද්‍රවයක් ඝන අවස්ථාවට පරිවර්තනය වෙන උෂ්ණත්වය. මේ ක්‍රියාවලියට අපි කියව මොකද්ද? හිමායනය කියලා. හිමායනයයි හිමාංකයයි මතක තියාගන්න එපා. අංකයක් කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ නිශ්චිත අගයක්. හරිද? එතකොට ඒක වෙන උෂ්ණත්වය තමයි හිමාංකය කියලා කියන්නේ. වෙන ක්‍රියාවලියට තමයි කියන්නේ හිමායනය කියලා. ඒක වෙන කියන්නේ ඒක පටල ගන්න එපා. ඊට පස්සේ මේ ද්‍රවාංකය සහ හිමාංකය අතර තියෙනවා පොඩි සම්බන්ධයක්. ඒක ගැන විස්තරය තමයි මම විතර මේ දීලා තියෙන්නේ. ඒ කියන්නේ බලන්න ද්‍රවාංකය සහ හිමාංකය එකම අගයක් කියලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? හරිද? ඔය ද්‍රවාංකයයි හිමාංකයයි එකම ද්‍රවාංකයයි හිමාංකයයි එකම අගයක් කියලා කියන්නේ ඒක නිකන් හරියට නිකන් මාජින් එකක් වගේ. ඒ කියන්නේ ඒ අගයට වඩා වැඩි වුණොත් එහෙම ඒක මොනවද ද්‍රවයක් බවට පරිවර්තනය වෙනවා. ඒ අගයට වඩා අඩු වුණොත් එහෙම මේක මොනවද වෙන්නේ? ඝනයක් බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ හිතන්නකෝ සාමාන්‍යයෙන් අයිස් ජලය බවට පරිවර්තනය වෙන්නේ සෙල්සියස් අංශක බිඳුවේදී.
ඊට පස්සේ සෙල්සියස් අංශක 0ට වඩා උෂ්ණත්වය වැඩි වුණොත් එහෙම හිතන්නකෝ සෙල්සියස් අංශක 1යි සෙල්සියස් අංශක 2යි වගේ බවට වැඩි වුණොත් එහෙම ඒක අනිවාර්යයෙන් මොනවද බවට පරිවර්තනය වෙන්නේ? ඒක ජලය බවට පරිවර්තනය වෙනවා. හිතන්නකෝ සෙල්සියස් අංශක 0ේ තියෙන ජලය තියෙනවා කියලා හිතන්නකෝ. හරිද? මේ කරණිය මාජින් එකේනේ තියෙන්නේ. මේ උෂ්ණත්වය අපි තව පොඩ්ඩක් අඩු කරොත් එහෙම හිතන්නකෝ ඍණ 1යි සෙල්සියස් අංශක නැත්නම් ඍණ 2යි සෙල්සියස් අංශක බවට පරිවර්තනය කරොත් එහෙම මේක අනිවාර්යයෙන් මොනවා බවට පරිවර්තනය වෙන්නේ? මේක ඝනයක් බවට පරිවර්තනය වෙනවා. එතකොට ඔයාලට තේරෙනවා ඝනයක් ද්‍රව වෙන උෂ්ණත්වයයි ද්‍රවයක් ඝන වෙන උෂ්ණත්වය සාමාන්‍යයෙන් සමානයි. ඒක සෙල්සියස් අංශක ඒ කියන්නේ ජලයේදී නම් ඒක සෙල්සියස් අංශක 0යි. එතකොට ඔයාලා ඒ ටික තමයි එතනදී මතක තියාගන්න ඕන. හරි ඊළඟ කතා කරන්න තියෙන මම ද්‍රවාංකය හිමාංකය ගැන කතා කරා. ඊට පස්සේ අපි තව අටසක් තියෙනවා. එකක් තියෙනවා. ඒක තමයි මොනවද? තාපාංකය. ද්‍රවයක් රත් කිරීමේදී වාෂ්ප බවට පත්වීම සිදුවන උෂ්ණත්වයට තමයි අපි කියන්නේ තාපාංකය කියලා. ද්‍රවාංකය හා තාපාංකය වායුගෝල පීඩනය මත වෙනස් වෙනවා. ඔය මොකද්ද කියන්නේ? හරිද? ඔයාලා දන්නවද සාමාන්‍යයෙන් තමන්නේ අපි වායුගෝල පීඩනය කියලා කියන්නේ මොකද්ද? අපි සාමාන්‍යයෙන් ඉන්න මේ කාමරේ තියෙන පීඩනය වායුගෝල පීඩනය සාමාන්‍යයෙන් වායුගෝල පීඩනයේදී වතුර නටනවා කියලා කියන්නේ සෙල්සියස් අංශක 100 දී. කියදී නටන්නේ සෙල්සියස් අංශක 100. හැබැයි හිමාල කඳු මුදුනේදී හිමාලය වගේ කඳු මුදුනකදී ගත්තොත් එහෙම ඒකෙදි වතුර නටන්නේ සෙල්සියස් අංශක 70 දී වගේ උෂ්ණත්වයේදී නටනවා. මේක හොඳයිද නැද්ද? ඒක සාමාන්‍යයෙන් අපි කෑම උයනවට වගේ දෙයකට පාවිච්චි කරනවා නම් ඒක ඇත්තටම හොඳ නැහැ. හිතන්නකෝ සාමාන්‍යයෙන් අල ගෙඩියක් තඹ ගන්න ඕනේ කියලා හිතන්නකෝ. අපි වතුර දාලා ඒකට අල ගෙඩියක් දාලා තියෙනවා. අල ගෙඩියක් දාලා තිබ්බට පස්සේ මේක දැන් අපි ගෙදර උෂ්ණත්වයේදී නම් වතුර නටන සෙල්සියස් අංශක 100 දිනේ. ඒකට සෙල්සියස් අංශක 100 දී නටන හින්දා එතකොට මේක ඉක්මනට තැම්බෙනවා. වතුර 100ට රත් වෙලා තියෙන්නේ. හැබැයි ඔයා හිතන්නකෝ ඔයා හිමාල කන්ද උඩ නැගලා ওই වැඩේම කරනවා කියලා හිතන්නකෝ. වතුරට අල ගෙඩියක් දාලා තම්බන්න හදනවා. හැබැයි මේකෙදි උෂ්ණත්වයේ උපරිම වෙන්නේ කොච්චරද? සෙල්සියස් අංශක 70. 70ට වඩා වැඩි වෙන්නේ නැහැ. එතකොට ඔයාලා වැඩිපුර ගොඩාක් වෙලා රත් කරන්න ඕන මේක හරි ගොඩක් තැම්බෙන්න නැහැ. කියන්නේ ඔයාලට ඕන ගානට තැම්බෙන්න නම් මේක ගොඩක් වෙලා තැම්බන්න ඕනේ. එතකොට ඒක ලොකු ප්‍රශ්නයක්. ඒකට හේතුව තමයි මෙන්න මේ හිමාල කන්ද වගේ කියන්නේ ගොඩාක් උඩට යන්න කියන්නේ අපි මුහුදු මට්ටමේ ඉඳලා ගොඩක් උඩට යන්න වායුගෝලීය පීඩනය එන්න අඩු වෙනවා. හරිද? වායුගෝලීය පීඩනය එන්න අඩු වෙනවා. ඒ වායුගෝලීය පීඩනය එන්න අඩු වෙන හින්දා තමයි මොනවද වෙන්නේ? තාපාංකයත් එන්න අඩුලා දෙන්නේ. කියන්නේ මෙතනදී 70 විදි වගේ නටනවා. හැබැයි ඔයාලා ගෙදර පාවිච්චි කරන ප්‍රෙෂර් කුකර් එක තියෙන්නේ. අර මෙන්න මේ විදියට කුකර් එක තියෙනවා. ඒක උඩ පියනක් තියෙනවා. ඒ පියන උඩ අර මෙන්න මේ විදියට අර පොඩි ලිඩ් එකක් වගේ මේකක් තියෙන්නේ. හරිද? අර ඒකෙන් අර හුමාලේ මෙයන් එන එකට තමයි ප්‍රෙෂර් කුකර් එක කියන්නේ. සාමාන්‍යයෙන් ප්‍රෙෂර් කුකර් එකක් වගේ ගත්තොත් එහෙම ප්‍රෙෂර් කුකර් එකක් පාවිච්චි කරන්නේ මොකද්ද? ඒකට හේතුව තමයි ප්‍රෙෂර් කුකර් එකක් ඇතුළේදී අපිට ඉක්මනට කැම ටිකක් රත් කරලා කැම ටිකක් උයා ගන්න ලේසි. ඒකට හේතුව තමයි මේ ප්‍රෙෂර් කුකර් එකක් වගේ ඇතුළේදී ගත්තොත් එහෙම සෙල්සියස් අංශක 150 දී වගේ තමයි වතුර නටන්නේ. ඒකට හේතුව තමයි මේ ප්‍රෙෂර් කුකර් එකක් ඇතුළේ ප්‍රෙෂර් කියන්නේ පීඩනයනේ. පීඩනයේ සෑහෙන්න වැඩි මේ ප්‍රෙෂර් කුකර් එකක් ඇතුළේ. හරිද? ඒ හින්දා ඒක 150 දී වගේ ලොකු උෂ්ණත්වයකට තමයි වතුර එක නටන්නේ. ඒ හින්දා ඒකේ ඇතුළේ තාපය සෑහෙන්න ඒ කියන්නේ උෂ්ණත්වය සෑහෙන්න වැඩි. ඊට පස්සේ ඔයාලා දන්නවද න්‍යෂ්ටික බලාගාරවලදී සාමාන්‍යයෙන් ගොඩාක් ලොකු පීඩනයක් ඇතුළේ තමයි ওই වතුර ටික රඳන. සාමාන්‍ය න්‍යෂ්ටික බලාගාරවලදී වතුර නටන්නේ සෙල්සියස් අංශක 400 දී වගේ උෂ්ණත්වයේදී. හරි සෙල්සියස් අංශක 400 දී වගේ නටන. කියන්නේ ලොකු තාප ප්‍රමාණයක්. හරිද? කියන්නේ ලොකු මේ උෂ්ණත්වයක් තියෙනවා. ඒතකොට ඒ ටික තමයි තියෙන්නේ. එතකොට තාපාංකය, ද්‍රවාංකය කියන ඒවා මොකක් මත රඳා පවතිනවා? වායුගෝලීය පීඩනය මත රඳා පවතිනවා. එතකොට සාමාන්‍ය වායුගෝලීය පීඩනයේදී සෙල්සියස් අංශක 100 දී නටනවා. එතකොට ඔයාලා ගණන් හදනකොට මෙයා පාවිච්චි කරන හිමාලයේදී 70යි, ඊට පස්සේ ප්‍රෙෂර් කුකර් එකේදී 150යි, මොනවද න්‍යෂ්ටික බලාගාරවලදී 400යි. එහෙම ගන්න නැහැ. ඔයාලා වායුගෝලීය පීඩනයේ තියෙන උෂ්ණත්වය තමයි